කොහොමද යාළුවනේ අද එක්කන් ගන්න ඔයගොල්ලන්ව ඉන්ඩෝකාගිල් වල තියෙන ලස්සන ප්ලේස් එකට ඒක තියෙන්නේ රිවර්ටන් කියලා පැත්තක. මාර ලස්සනයි. හරියට නිකන් නුවරඑළියට බීච් එකක් ආවා වගේ ලස්සනයි. දැන් අපි යන ගමනේ අද මේ සැරේ අපි යන්නේ සීනික් view එකට. රිවර්ටන් පොඩි ක්ලිප් එකක තියෙන මාර ලස්සනට පේනවා මුහුද. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අපි කන්දක් උඩ ඉන්නේ. පහළ බීච් එක ලස්සනටම පේනවා. වටේටම පේනවා. එතන පොඩි කැලයක් තියෙනවා. එතන කැලේ ඇතුළේ අපිට ගිහිල්ලා බීච් එකට යන්න පුළුවන්. බීච් එකේ ලස්සන තැනක් තියෙනවා පෙන්වනවා. ඉස්සරහට ඔයගොල්ලන්ට යන්න පේ. අපි දැන් මේ ලස්සන view එක බලලා දැන් අපි මේ එතන තියෙන කැලේට යන්න කියලා හදන්නේ. ඔයගොල්ලන් පේනවා ඉතින් මෙතන ගවර්න්මන්ට් එකෙන් ඔයගොල්ලන්ට පාසුකම් සපයලා තියෙනවා. හොඳ වොෂ්රූම් එකම තියෙනවා. ඒක හොඳ දෙයක්. ඇත්තටම ගොඩක් නිව්සීලන්ත වල තියෙන ප්ලේසස් වල අපි දැකලා තියෙනවා. මම හිතන ගොඩක් මිනිස්සු ගැන හිතනවා. අනික දැන් මෙතන හොඳට මේන්ටේන් කරලා තියෙනවා. කැලේ වෙවිලා නැහැ. ඒ වගේ මම හිතන ෆන්ඩින් කරනවා ගවර්න්මන්ට් එක පැත්තෙන්. අපි දැන් ෆොරස්ට් එක පැත්තට යන ගමන් එතන විස්තර ගහලා තියෙනවා කොහොමද ලෝකල් බර්ඩ්ස් ලා ගැන, සත්තු මොකද ඉන්නේ, කොතනද අපි ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන පාත්වේ දෙකක් තියෙනවා. අපි දැන් 20 minute පාත්වේ එක තමයි අතන තෝරගත්තේ අපිට ලොකු වෙලාවක් නැති හින්දා. මෙතන ගොඩක් බර්ඩ් රිවිව් කරන කට්ටියන ගොඩක් ඉන්ෆර්මේෂන් තියෙනවා. මෙතන ගොඩක් වෙලා ඉඳලා මෙතන බලන්න දේවල් තියෙනවා. ඇත්තටම අපි පොඩි ට්‍රිප් එකක් ආපු ඉඳන් අපිට ඉච්චර වෙලාවක් නැහැ. අපි පුළුවන් තරමට පහළට ගිහිල්ලා ඉන්න කියලා බැලුවේ. හරි එහෙනම් යාළුවනේ අපි යමු පල්ලෙහාට. මාත් එක්ක දැන් මගේ සගිය ටිකක් වෙනවා පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන එච්චරම උස ගස් නෑ. අතරම පොඩි ගස් තමයි තියෙන්නේ. අපි දැන් පහළට යන ගමන් අපි පහළ අතරම බීච් එකක් තියෙන්නේ. වොකින් පාත් එකක්. ඒක අතරම වැලි දාලා එහෙම ටිකක් හදලා තියෙනවා තැන් තැලා විදියට. මම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගස්වල මේ රටට ආවේනික ගස් තියෙන. අතර මෙතන මේවා සීතලට එමවතු දෙන ගස්. මෙතන මේගොල්ලෝ ගල්වල හොඳ පාත්වේ එකක් හදලා තියෙනවා. එච්චර පළල් නෑ. සාමාන්‍ය කෙනෙකුට වගේ යන්න පුළුවන්. මේ දැන් හවස 4:00ට විතර තමයි. අතර මේ සමයකින් ඉඳන් පොඩ්ඩක් ඉරෙලිය හොඳට තියෙනවා හවස් වුණත්. තව පොඩ්ඩකින් මේ පාත් එක ඉවර වෙනවා. ඊට පස්සේ අපි තම ඕපන් ඒරියා එකට තමයි යන්නේ. අපි දැන් කැලෙන් ඈත් වෙලා දැන් අපි පොඩක් ඕපන් ඒරියා එක තමයි යන්නේ. දැන් අපි ටිකක් කන්දකින් පහළට වගේ තමයි යන්නේ. මේ හැරේ ගොඩක් අර කටු ගස් වගේ තමයි තියෙන්නේ. ළඟදී බෙහෙත් වගේකුත් ගහලා තිනවා. මම හිතන්නේ මේගොල්ලෝ ඒ හරිය මේන්ටේන් උත් කරනවා. මේ හැරේ ටිකක් කැලේ වෙවිලා තියෙනවා. ඒ පාත් එක ඇත්තටම නෑ, පොඩි වොකින් රූට් එකක් තමයි තියෙන්නේ. අපි දැන් තව ඉස්සරහට යනවා. එතන ඉරෙලියත් එක මාර ලස්සනට අපිට පේනවා. මෙහි තියෙන විශේෂත්වය තමයි ඇත්තටම මෙහි නිව්සීලන්ත වල සර්පයෝ නැහැ කියලා කියන්නේ. ඒක ලොකු දෙයක්. ඇත්තටම අපේ රටේ වගේම අපිට බයයි මේ වගේ කැලේක රිංගලා ඇවිදගෙන යන්න. ඒක ලොකු දෙයක්. ලොකුවට එහෙම ලොකු සත්තු එහෙම අපි දකින්නේ නැහැ. කුරුල්ලන්ගේ සද්ද වගේ තමයි අපිට ඇහෙන්නේ. දැන් අපි මේ
ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් අයිනෙන් යන පාරක් තියෙන්නේ. මේ ළඟදී ලොකු මේන්ටේන් කරලා නැහැ. මෙතන වැඩි කට්ටිය යන පාරක් නෙමෙයි. අඩි පාරක් දිගේ අතන අපිට පොඩි සැකයක් තියෙනවා. අතන අපි යන පාර හරිද කියලා. අපිට පේනවා දැන් අතරම් කියන පාර හරි වගේ. ලස්සනට පේන්නේ පල්ලා බීච් එක. කොමරි අපි ගිය දවසේ මේ හරියට ටිකක් බෙහෙත් ගහලා තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රොපර්ටි ආයිති මිනිස්සු නැති මේ බෙහෙත් වගේක් ගහලා තියෙනවා. ඒ වගේම බෝට් ගහලා තියෙනවා. අල්ලන්න එපා කියලා මම හිතන්නේ මේ ටිකක් අර සේෆ්ටි පැත්ත තියෙනවා. මිනිස්සු ගැන හිතනවා. මොකද ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතන්නේ බෝට් ගහලා තිබුණා. දිගටම අපිත් ඉතින් මොකුත් අල්ලන්න ගියේ නෑ. ඒකට පොඩක් කටු පඳුරු වගේ පොඩක් අපිට තුවාලත් වුණා. වටේම තියෙන කටු පඳුරු. දැන් අපි යන ඩෙස්ටිනේෂන් එක ළඟයි. ඔයගොල්ලන්ට පේනවා ඇති බීච් එක ටිකක් ළඟයි වගේ. මේක නිකන් තුඩුවක් වගේ තමයි තියෙන්නේ. වටෙන් අපිට පේන පැත්තේ මුහුද අයිලන්ඩ් දෙකම එකට වගේ. දැන් අපි අතරම අන්තිම හරිය තමයි ඉන්නේ. මේ හරිය ටිකක් අර ස්ලෝප් එකත් එක්ක තියෙන නිකන් පිට්ටනියක් වගේ. මේ හරිය අතර මේක මේ ෂීප්ලා ඇති කරන පිට්ටනියක් වගේ. අපිට පල්ලෙහා මේ පේනවා බැටළුවෝ ඉන්නවා. මම අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. හොඳට ඉරෙලි පාය තුන මේ ලොකු රස්ටයක් තිබුණේ නෑ එදා. ගැන අමුතු සීතලක් එක්ක වගේ. දැන් අපි පහළට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි බීච් එක. අතරම අපි වෙතන පේන මුහුද තමයි අපි කියන සවුත් සී එක. අතන මේටන ළඟම තියෙන අයිලන්ඩ් එක තමයි මේ බීච් එකේ ඉඳලා අපිට ස්ටර්බර්ට් අයිලන්ඩ් කියලා කියනවා. පොඩි අයිලන්ඩ් එකක් නිව්සීලන්ඩ් එකට අයිති. ඊට පස්සේ කෙලින්ම තියෙන්නේ කෙලින්ම ඇන්ටාර්ටික් තමයි තියෙන්නේ. අතන මේතන තියෙන විශේෂ රොක් එකක්. මේකට කියන්නේ බැලන්සින් රොක් කියලා. ඔයගොල්ලන්ට දැන් ඒක තමයි මේ පේන්නේ. නිකන් ගොඩක් අවසාරිත පාෂාණයක් වගේ තමයි පේන්නේ. නිකන් අපේ දින කළුගල් වගේ උනට ඒ ගොඩක් ඉරිගල් වලට සමානයි. නමුලන්ට ක්ලෝස් ලුක් එකක් පේනවා ඇති. පොඩක් රස්නේ දවසක් අතර හොඳට මේ එළිය තියෙනවා. පැහැදිලි ආසක් තියෙනවා. දැන් අපි ආපහු එන ගමන් අපි බැලන්සි රොක් එක මත තමයි අතරම පල්ලෙහාට. දැන් හවස 5:00 විතර වෙලා ටිකක් හවස් වෙලා ගොඩක් ලයිටින් එකත් අඩු වෙලා වගේ කරන්න පේනවා ඇති. අපි ඊට පස්සේ ප්ලෑන් කළේ රිවර්ටන් වල තියෙන බීච් එකේ එජ් එකටම යන්න කියලා. ඊට පස්සේ අපි බ්ලැක් බීච් එකට යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. මේ අපි බ්ලැක් බීච් එකට යන ගමන්
අර මෙහි අර අපේ රටේ වගේ ලොකු කළු ගල් දාලා නෑ පොඩි ගල් විශේෂයක් තමයි අතන මුද්‍ර දාදී මුද්‍ර පාදනේ පරිසම් කරගන්න. දැන් අපිට ඒක අපේ පොඩි වතුර දිය පාරවල් ළඟ වගේ තියෙන ගල් වගේ පොඩි රවුම් ගල් වගේක් තියෙන්නේ. හිතාගන්න බෑ මෙච්චර කොහොමද රවුම් ගල් හොයාගත්තේ කියලා. හැමතැනම වගේ අපිට දකින්න වෙන්නේ මේ බීච් එකේ මේ වගේ රවුම් ගල් දාපුවා. ඒ වගේම ගොඩක් කොන්ක්‍රීට් වැඩ වලටත් අපි දැකලා තියෙනවා මේ පාවිච්චි කරන මේ වගේ කළු ගල්. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ රිවර්ටන් බේ එකේ එජ් එකටම. මෙතනින් හරිය පාරක් ඉවරයි. ගොඩක් අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් බහැලා වටපිටාව බලන ගමන් ඉන්නේ. දැන් ඔයගොල්ලන් පේනවා තේරෙම කීප ගල් විශේෂය. පොලිෂ් කළා වගේ රවුම් ගල් අපිට ගොඩක් ඔය ලංකාවේ දොළ පාරවල් වලින් තමයි අපිට දකින්න ලැබෙනවා ගල් ඇති. එක පොඩක් ඉක්සනින්ද අපි කරනවා වුණා. මේ අපි ආපහු යන ගමන් අපේ යාළු කට්ටිය ෆොටෝ ගහනවා. ඔයාලට පේනවා ඇති. මේ කට්ටිය කොහේ දැක්කත් ෆොටෝ ගහනවා ඉතින් කොහොමද? දන්නවනේ කවි කොහොමද? ඉතින් මෙතන එහා පැත්තේ බීච් එකේ තමයි අපි ඉන්නේ. රිවර්ටන් වල එජ් එකේ ඉන්නේ. බීච් එකේ එජ් එකේ තව පොඩ්ඩකින් බලන්න බලා ගන්න පුළුවන් කොහොමද වේව් එක හැදෙන්නේ කියලා. මේ හරිය ටිකක් සර්ෆින් කරන ඒරියා එක. මේ තියෙන්නේ මම කියපු තැන මෙතනින් තමයි අතරම රැල්ල පටන් ගන්න. මෙතන තියෙනවා මේ රොක් එකක් තියෙනවා. එතනින් තමයි රැල්ල පටන් ගන්න ටික ටික ග්‍රෝ වෙලා අර පැත්තට යනවා මේ රිවර්ටන් ටවුන් එක පැත්තට යනවා. ඒ හරිය තමයි කට්ටිය සර්ෆින් කරන්නේ. මෙතනින් තමයි වේව් එක පටන් ගන්න. මෙතන තියෙනවා කොරල් පාරයක් වගේ තියෙනවා තැනක්. ඒක හරියටම පැහැදිලි නෑ. ඒක පාටම මුහුද රැල්ලක් ඇති වෙනවා මෙතනින්. ඒක තමයි ඔයගොල්ලන්ට පේන්නේ රැලි කීපයක් යනවා. ඒක සර්ෆ් කරන කට්ටියට මොකටද වේව් එක එනවා. තව ටිකක් ඒක වර්ධනය වුණාට පස්සේ තව මෙහි තියෙනවා අවශ්‍ය වෙනකොට අර වඩිදිය බාදිය කියලා අපි කියන්නේ වතුර ලෙවල් එක අඩු වෙනවා. ඒකත් එක්ක දැන් මේ බීච් එකේ තියෙන ප්‍රමාණය පොඩක් අඩු වෙලා ඒක මොකද පෑදිලා වගේ තමයි ඉතින් නැත්තම් මීට වැඩිය හොඳට රැල්ල අපිට තියෙනවා. ඒක අපේ රටේ බලා ගන්න බැරුණාට මේ රටේ හොඳට බලා ගන්න පුළුවන්. මම ඉස්සරහට තව ලොකේෂන් එක දැන් තොට හොඳටම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන් කොහොමද වඩිදිය වැඩ කරන්නේ කියලා. ගොඩක් ප්ලේසස් වලට ගියාම අපිට ඒක දකින්න පුළුවන්. ඊට පස්සේ අපි එතනින් අයින් වෙලා ආපහු ටවුන් එක පැත්තට ආවා. මේ තියෙන්නේ රිවර්ටන් සිටි එකේ බේ එකේ මේ තියෙන නිව්සීලන්ත කොඩිය තියෙනවා. ලස්සනට ඒගොල්ලෝ හදලා තියෙනවා එතන. මෙතන ෆොටෝ ගහන්නම් වගේ හදපු ලොකේෂන් එකක්. මෙතන පොඩි කෝච්චියක් එහෙමත් තියෙනවා. බලා ගන්න පුළුවන්. දැන් අර අපි යනකොට තියෙන බීච් එක අතර මෙතන හිඳිලා. ඔයගොල්ලන් පේනවා ඇති. වඩදී බාදියේ කොහොමද වැඩ කරන්නේ කියලා. මෙතන දැන් පිටිච්ච බෝට්ටු එහෙම නිකන් ගොඩ වගේ තමයි තියෙන සම්පූර්ණ වතුර අයින් වෙලා. අපි යනකොට අර තිබිච්ච බීච් එක දැන් මෙතන නැහැ. රිවර්ටන් සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. හවස 7-8 වෙනවා. මේ දැන් 7-8 වගේ ටයිම් එකේ තමයි තියෙන්නේ. ඉතින් මොනියුමන්ට් එක මාර ලස්සනයි. මේ පාරම තිබිච්ච දුම් කෝච්චියක්. මේ තියෙන්නේ ගල් ලඟුරු දාගෙන ගිය ඒගොල්ල මේ කන්ටේනර් එක. මේ තියෙන්නේ දුම් කෝච්චියක්. මෙච්චර කෝසක් මම හිතන්නේ අපිට අපේ රටේ බලා ගන්න බැරි. මේ තියෙන්නේ දුම් කෝච්චියේ එන්ජින් එක. ඒක නිකන් ගලෝ මොනියුමන්ට් එකක් වගේ ලස්සනට මේන්ටේන් කරගෙන යනවා. මේ තියෙන 1800 ගණන් වල විතර පරණ විස්තරයක් කොහොමද රිවර්ටන් හිස්ටරි එක ගැන.
මේ රිවර්ටන් සිටි එක මේ වගේ තමයි මාර ලස්සනයි. අද අපි වීඩියෝ එක මෙතනින් අපි නවත්තන්න තමයි හදන්නේ. ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙයි. අපේ වීඩියෝ එක නරඹපු ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. සුබ දවසක්.